And for the keynote address, I would like to invite Strategic Consultant of KI Global, Mr. Denzel Pereira. සුබ සන්ධ්‍යාවක් වේවා අපේ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමිය ඒ වගේම මේ පැමිණ සිටින සියලුම සුවිශේෂ ආරාධිත අමුත්තන් ඊට පෙර අපේ ගරුතර මහා සංඝරත්නය අපේ පුවත්පත් කලාවේදීන්ගේ සංගමේ සභාපතිතුමා ඇතුළු සියලුම පුවත්පත් කලාවේදීන්ගෙන් අවසරයි මට මම හිතන්නේ පැවරලා තියෙන කාර්ය එන්න මං ඉතාමත් කෙටි කාලයක් තියෙන හින්දා මම ඉක්මනට මෙතනට එන්නම් මොකද මමයි මේ අවෝඩ්ස් ටිකයි බුෆේ එක අතර වැඩි වෙලා මං හිටගෙන ඉන්න කැමති නෑ අපි ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය කියන එක ඉංග්‍රීසි වලින් if you take a look at the English wording of this Sri Lanka Press Association but in Singalan තියෙන්නේ පත්‍රකලා වේදීන් so it's an art there is an art in this so all you all are artists. You have art in your heart and you have art in your hand and there is science in your head. You make a combination of these, fusion of these to deliver something much more powerful. So අවුරුදු 70ක් ගියාන් පස්සේ සමහර අපි කියන්නේ අපිට දිග හෙවණල්ලක් තියෙනවා කියලා. ඒ හෙවණල්ල වැටෙන කාලනකොට අපි මොනවද කරලා තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් බලනවා. ඒ බලනකොට අපිට පුළුවන් නම් සතුටු වෙන්න යමක් කරලා තියෙනවා නම් අපි ඒක ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේම අවුරුදු 70ක් වෙච්ච පත්‍රකලාවේදීන්ගේ සංගමය මේ 70 වෙනි සංවත්සරයේ සමරනකොට මේකට අලුත් අර්ථයක් එකතු කරන්න අලුත් මුහුණුවරක් දෙන්න විශාල වැඩ කොටසක් කළා මම හිතන්නේ මේ සංගමේ සභාපතිතුමා ඇතුළු මේ සියලුම නිලධාරි මණ්ඩලය. ඉතින් ඒකෙදි මට සම්බන්ධ වීම ලැබෙන්නේ අපි මොකද්ද කළ යුත්තේ කියන එක. අපි අවුරුදු 70ටත් වඩා වැඩි කාලයක් නිදහස භුක්ති විඳලා තියෙනවා. මේ කාලය තුලත් අපි සමහර අය කියනවා මේ කාලේ වෙච්ච දෙයක් නෑ කියනවා. සමහර අය කියනවා ගොඩක් දේවල් වුණා කියනවා. නමුත් අපි සෑහීමකටපත් වෙනවද? අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඒක එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා පත්‍රකලා වේදේ එහෙම නැත්නම් පුවත්පත් කලාව එහෙම නැත්නම් පුවත්පත කියන එකට සමාජයේ තියෙන වැදගත්කම අඩු වෙනවද වැඩි වෙනවද කියලා තර්කයක් එනවා. We compare ourselves with developed countries and we see the electronic media is coming forward in a strong way. So we see that the power of press is going down in certain economies, but in Sri Lanka you see it's still the same, more or less the same. So it's a generation related thing. අපි මමත් ඇත්තටම පුවත්පත් කලාවේදියෙක් නෙමෙයි මගේ ප්‍රොෆෙෂන් එක වෙනස්. නමුත් මම පුවත්පත් වලට ලියනවා. මම දැකලා තියෙන දෙයක් තමයි මම හොස්පිටල් එකකට ගියොත් ඉන්න ගොඩක් ડોක්ටර්ස්ලා මාව අඳුර ගන්නවා. මේ පොඩි ෆොටෝ එකක් දැකලා. ඒ කියන්නේ මේ පුවත්පත බලන මේ සමාජයට යම්කිසි අදහසක් දෙන්න පුළුවන් සමාජයට බලපෑමක් කරන්න පුළුවන් පිරිස් නුවණක් තියෙන දැනුමක් තියෙන පිරිස් තාමත් පත්‍රකලාවට සම්බන්ධයි. ඒගොල්ලෝ පත්‍රය කියවනවා. එතකොට අපිට මේකේ තියෙන බලය පිළිබඳව අපිට එහෙම we don't have a doubt. There is power in press. There is so much power in press. So the idea here is basically to make use of that power to do something better and bigger for this land where you and I have been a part of in different number of years. Sorry. So I won't take much time, but I want you all to have some positive thoughts about yourself first. Even if you can close your eyes for a second. අස් දෙක විනාඩියකට වහලා කල්පනා කරන්න තමන් ගැන තියෙන positive දේවල් මොනවාද? අපේ රට ගැන තියෙන positive දේවල් මොනවාද? What are the positive things about our country? We always complain about our country. Right? We are not happy about our country. But what are we good at? What do we have?
if you really think about it for a minute, we can do this. Your attitude, my attitude is like a flat tire. When it's flat, we can't move. ටයර් එක ෆ්ලැට් වෙච්ච එකම අපි කරන්නේ මොකද්ද? ටයර් එක මාරු කරන එක. මොකද එතනින් එහාට අඩියක්වත් අපිට යන්න බෑ. එහෙනම් ටයර් එක ෆ්ලැට් වෙලා තියෙන ටයර් එක චේන්ජ් කරන්නේ නැතුව අපිට අඩියක්වත් යන්න බැරි කමක් තියෙනවා. නමුත් ෆ්ලැට් උනේ කොහොමද කියලා බලන්න ඕනේ. අපි අවුරුදු 30ක් යුද්ධයක් තිබ්බා. අපි යුද්ධයක් විදිහට යුද්ධය ඉවර කළාට ඒකත් එක්ක බැඳිච්ච මාධ්‍ය මෙහෙවරක් තිබ්බා. අපි ඉස්සර අපි සතුටුයි කොච්චරක් මැරලාද අපි කොච්චර නෑ කිව්වත් වැඩිපුර ගාණක් මැරලා තියෙන නිවුස් එකක් දකින්න ආසාවෙන් හිටියා. දෙපැත්ත මෙහෙමයි. ඒකින්ද මේ මානසිකත්වයට අපි හුරු වෙලා අවුරුදු 30ක් හුරු වෙලා හිටපු ජෙනරේෂන් එකක් අපිට පල්ලෙහා ජෙනරේෂන් එක නෑ. මොකද ඒගොල්ලෝ ඉපදෙනකොට ඒක ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒක රිපෝටින් වලත් එහෙම තිබ්බා. වැඩිපුරම ත්‍රාත්විකව යුද්ධ ගේන කට්ටිය තමයි හොඳම රිපෝටර්ස්ලා වෙන්නේ. එතකොට මේ වැකියුම් එකක් එනවා එකපාරටම. මේක පුරවන්න විදිහක් නෑ. අපි මොකද කරන්නේ? අපි ගේනවා ඩේලි වෙන හැම කුණු ගොඩවල් ටිකක්ම අපි පොත්පත් විතරක් නෙවෙයි, ඉලෙක්ට්‍රොනික මීඩියා විතරක් නෙවෙයි, රේඩියෝ, ටීවී හැම එකක්ම. ඒක තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ හැටි. හැම ඉන්ඩස්ට්‍රි එකකම බලන්නේ තමන්ගේ දේවල් වැඩිපුර විකුණ ගන්න. එතකොට අපි මේක කරනකොට අපි නොදැනුවත්වම we keep on getting to a track where we want to see negative things because negative things attract more attraction. People want to see more negative things. That's how it is. Positive දේවල් වලට හරි තන අඩුයි. එතකොට මේ වගේ තැනකදී අපි කොහොමද මේක කරන්නේ? අපිට තියෙනුනේ purpose එකක්. So I happened to visit Professor Kotler in Chicago last month because I got the opportunity to work with him to launch his book for the first time in Sri Lanka, his famous book with 20 local case studies. And before this, the task was assigned to many parties, but they couldn't do it, and we could do it, and we are humble about it. Okay, it doesn't pay, so it's okay. එයා කියන්නේ අපි හැම දෙයකටම කලින් purpose එකක් තියෙනවා. ඉතින් පත්‍රකලාවේදීන්ගේ සංගමයත් මම හම්බෙන්න ඇවිල්ලා කිව්වා අපිට purpose එකක් තියෙන්න ඕන. අපිට purpose එකක් තියෙනවා. අපි අපේ පුවත්පත් කලාවේදීන් රැකබලා ගන්නවා. අපි අපේ ප්‍රවීණ මාධ්‍යවේදීන්ට ගරු කරනවා, ඔවුන්ව රෙකග්නයිස් කරනවා. අපි මෙතනින් එහාට මොකද්ද කරන්න කියලා අපි ඩිස්කෂන් එකක් තිබ්බා. ඉතින් මම සඳහන් කරේ පත්‍රකලාවේදීන්ගේ සංගමයට තියෙන පව එක අපි කොහොමද පාවිච්චි කරන්නේ අපි මේ දැන් ඉන්න කරන්ට් සිටුේෂන් එකට. මොකද අපි ඉන්න සිටුේෂන් එක why do we need to go beyond felicitation? ඒ කියන්නේ අපි අද felicitation එකක් කරනවා අපේ ප්‍රවීණයන් 10 දෙනෙක්ව ෆෙලිසිටේට් කරනවා. ඇයි අපි එහෙම කරන්න ඕන? අපේ රට බලාපොරොත්තුෙන් හිටපු වෙනසක් ඇති වෙලා තියෙනවා. අපි හැමෝම බලාපොරොත්තු වෙච්ච වෙනසක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි පිට රටවල විදේශ රටවලට ගියාම අපිට මිනිස්සුන් අපේ රටවල සමහර නායකත්වයේ ඉන්න කට්ටිය හම්බුනාම ඒගොල්ලෝ අහනවා how is your country now? We say very happy. Even Kotler was asking because he was asking me for the last 2-3 years how the situation now. I was telling him every time he asked that I would say it's getting better, getting better. So this time when I met him, I said it's better now, it's good. And what is this change? Now we say it's corruption free. We say there are opportunities. We say the Russia is ready to help us, China is ready to help us, India is ready to help us. What do we do? But මේ ඔක්කොම කරාට වැඩක් නැහැ. මේ කිසිම දෙයක් මේ රටවල් අනිත් රටවල් වල කවුරුක්වත් දන්නේ නැහැ. මොකද අපි රිපෝට් කරන්නේ කසල විතරයි. අපි කවුරුක්වත් මේ රටේ තියෙන හොඳ දේවල් රිපෝට් කරන්නේ නැහැ. මොකද අපිට එහෙම කරා කියලා සල්ලි හම්බ වෙන්නේ නැහැ. අපේ පත්තරේ රේටින්ග්ස් වැඩි වෙන්නේ නැහැ. අපේ රේඩියෝ එකේ ටීවී එකේ රේටින්ග්ස් වැඩි වෙන්නේ නැහැ. ඒකෙන් අපි ඒක කරන්නේ නැහැ. ඒ රටවල නායකයෝ කියනවා උඹලගේ රටේ වගේ නෙමෙයි අපේ රටවල් වල අපි ඒව කන්ට්‍රෝල් කරනවා. අපේ රටේ ඉමේජ් එක අපිට වටිනවා. අයි උඹලට ඒක කරන්න බැරි. උඹලා ඔච්චර පොඩි රටක් වෙලා උඹලට ඔක් කරගන්න බැරි. කියලා ඇහුවාම අපිට ඒක අපේ දැන් අපේ ජනමාධ්‍ය ඇමතිතුමී ඉන්නවා අපේ ජනමාධ්‍ය ජනපතිතුමන්ගේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමා ඉන්නවා මම හිතන්නේ ඔබ දෙපළටම මේක තේරෙනවා ඇති. ඉතින් අපිට කරන්න ලොකු වැඩක් තියෙනවා. ඉතින් ඒ සඳහා මේ 70 වෙනි සංවත්සරයේ වෙලාවේ පත්‍රකලා වේදීන් විදිහට හැමදෙනාම කැමති වෙලා තියෙනවා. මම හිතනවා කැමති වෙලා ඇති කියලා. මේ ටාස්ක් එකට උර දෙන්න. මේ ටාස්ක් එක කරන්න. එතකොට because we never had this in the recent past. We never had this opportunity.
පාර්ලිමේන්ට් එකේ 159 ඉන්නවා. You can make any law, you can break any law, but I know they don't do that. They would do it for the better. ඉතින් ඒ opportunity එකම ඇති. අපිට ලංකාවේ කවුරුහරි කියනවා නම් දෙයක් කරන්න බෑ කියලා පාර්ලිමේන්ට් එක තියෙනවා ඕන රූල් එකක් හදන්න පුළුවන්, ඕන එකක් වෙනස් කරන්න පුළුවන්. ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගත්තා නම් එතනින් එහාට අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. Because we won't get a second chance as a country. We always looking for a second chance. අපි හැමතිස්සෙම හිතනවා නෑ මේක නෙමෙයි. අපි මේක පහකින් change කරමු. ඊළඟ පහේ තව කාහරි දාගමු. එයා ඇවිල්ලා කරයි. අපිට කරන්න බෑ. කවුරු එන කෙනා කරන්න ඕනේ. අපි හැමෝම එහෙමයි. ඉතින් මේ situation එක වෙනස් කරන්න because it's our turn to do the right thing. It's our turn. Because the generation below us, they have been watching us very carefully. You talk to your grandchildren, your children, see what they say. කවදර දවසක අහයි උඹලා මොනවද කරේ කියලා මේ රටට. අපි හැමදාම excuses අපිට තියෙන්නේ නිදහසට කාරණා කියකින් ඉඳලා හරියන්නේ නැහැ දැන්. මේ රට දාලා අපේ ඊළඟ પરම්පරාව යනවා. ඒගොල්ලන්ට මේ රටේ ගන්න දෙයක් නැහැ කියලා. නමුත් මේ රටේ වටිනාකම ගැන කවුරුත් දන්නේ නැහැ. මොකද අපි ඒක කතා කරන්නේ නැහැ. ඉතින් ඒකෙන් පත්‍රකලාවේදීන්ගේ සංගමයේ විදිහට මං හිතනවා අපිට ප්‍රොපෝස් කරන්න පුළුවන් පොඩි දේවල් ටිකක්. මොකද මම මේකේ ඔබ්වියස් දේවල් මුකුත් කියන්නේ නැහැ. ඔබ්වියස් දේවල් තියෙනවා ඒවා මං කතා කරන්නේ නැහැ. අපි ගත්තොත් what is the tall task in our hands? We want to get USD 5 billion as FDIs. ඕකනේ අපි කියන්නේ. අපි ගිය අවුරුද්දේ අපිට හම්බෙලා තියෙන අපේ ගරු ජනපතිතුමා කිව්වා 1 billion වලටත් අඩුයි. $863 million only. ඇයි දැන් මම මේ rupees and cents මෙතන ගෙන දැන් පත්‍රකලාවේදීන් මහත්මයාතින් දන්නද මෙයාකට පිස්සුද මේ පත්‍රකලාවේදීන්ගේ 70 වෙනි සංවත්සරයට ඇවිල්ලා මෙහෙම එකක් කියන්නේ කියලා. What gets measured gets done. Simple as that. අපිට පුළුවන් නම් measure කරන්න. අපි කොච්චර ලිව්වත් අපි end result එකකට ඒක attach කරලා නැත්තම් අපිට measure කරගන්න බැරි නම් අපි ඒක review කරගන්න බැරි නම් අපිට result එක බලන්න විදිහක් නැහැ. අපි කොච්චර qualitative දේවල් ලිව්වත් කොච්චර quantitatively අපි article 100ක් 1000ක් ලිව්වත් අපි මේක මොකටද attach කරේ නැත්තම් මේක result එකක් බලා ගන්න බෑ. ඒකින්ද අපි ගත්තොත් අපේ කලාපයේ තියෙන රටවල් like Bangladesh the other ලෝකේ climate change එක එනවා. අපි climate resilience ගැන කතා කරනවා. ලංකාවෙන් ගිහිල්ලා රටවල් 66කට මොඩල් එකක් ප්‍රසන්ට් කළා. ඒ රටවල් 66න් උඩ බලාගෙන හව මේක කොහොමද හැදුවේ කියලා. මේ රටේ මොඩල් එක අපේ අතුගරු අපේ ගරු කෘෂිකර්ම ඇමතුමා ඒක බොහොම සාවධානව අහන් හිටියා පැය 3ක්. කන්නේත් නැතුව අහගෙන හිටියා 12 ඉඳලා 3 වෙනකන් අහන් ඉඳලා කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා කිව්වා. නමුත් අපිට මේට වඩා දේවල් වලට අපි අවධානය යොමු කරන්න. මොකද අපි කෘෂිකර්මෙන් ජීවත් වෙන රටක්. අපිට climate change effect එක ආවොත් අපේ උෂ්ණත්වය වැඩි වීම පිළිබඳව එන බලපෑම අපේ කෘෂිකර්මයට එල්ල වුණොත් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට මේ NGOs වල funds තියෙනවා මේවට අපිට ගෙන්න ගන්න පුළුවන්. මේවට යම්කිසි ක්‍රමයක් හදන්න අවශ්‍යයි. මේවා ගැන ලියන්න අවශ්‍යයි. මේවා ගැන අපි ලියන්නේ නැහැ. අපි කතා කරනවා ESG ගැන අපි කවුරුත් වැඩි එක ගැන දන්නේ නැහැ. අපි ලියන්නේ නැහැ. අපි කාලගුණ ප්‍රදේශ ගැන දන්නේ නැහැ, ලියන්නේ නැහැ. අපි ඒවා ගැන ලියන්න ඕනේ. අපි මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ ඒක ගැන. මොකද අපේ පොඩි රටක්, අපේ දූපතක්. අපිට මේකෙන් එන බලපෑම වැඩි. මුහුදු මට්ටම වැඩි වුණොත් අපිට එන බලපෑම වැඩි. අපේ මේ මුළු දකුණු මුහුද තීරයේම මේ කොළඹ නෙමෙයි මම හිතන්නේ නිගම්බ ඉඳලා පල්ලෙහාට ඔක්කොම තියෙන මේන් සිටිස් ටික මුහුදට යට වෙන්න පුළුවන් යම්කිසි අවුරුදු ගානකදී. අපි මොකක්ද ඒකට කරන්නේ? අපිට ප්ලෑන් එකක් තියෙනවද? අපි ඒ ගැන හිතලා තියෙනවද? මේ වගේ දැනුවත් කිරීම අපි කරන්න අවශ්‍යයි. එතකොට FDI foreign direct investments ගෙන්න නම් අපි ඒ රටවල් වල මිනිස්සුන්ට අපි ගැන හොඳ ප්‍රතිරූපයක් මවන්න ඕන. ඒක අපිට පටන් ගන්න පුළුවන්. ඊළඟට ලංකාව ඇතුලේ සල්ලි තියෙනවා අපේ මූල්‍ය ආයතන වල හිර වෙලා පොඩි අපි ඉන්ට්‍රස්ට් ගත්තොත් 3.4යි 5යි ඒ සල්ලි ටික තැන්පත් කරුවත් බොහොම සතුටුයි ඒක තියෙනවා එතන. ඊට පස්සේ අපේ බැංකු ටිකත් සතුටුයි මොකද ඒගොල්ලන්ට ඩොලර් සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා බැංකු වල ඇනුවල් රිපෝට්ස් බැලුවාම බිලියන 40 50 ප්‍රොෆිට්ස් තියෙනවා. ඊවන කොවිඩ් කාලේ අනිත් ඔක්කොම ඉන්ඩස්ට්‍රි වම් මේ බැංකුත් එක තරහක් නැහැ. අපි හැමෝම බැංකු වල ගණන් කරුවෝ. නමුත් කොවිඩ් කාලේ රට වැටෙද්දී ඒගොල්ලන් කියනවා අපි highest profit recorded the highest profits. ඒ කියන්නේ ඇත්තටම ඉතින් පොඩ්ඩක් ලැජ්ජ වෙන්න ඕනේ. මොකටද highest profits ලංකාවම කන්න නැතුව බය වෙලා ඉන්න වෙලාවක මොකටද highest profits එනං? මොකක්ද ඒකට කරලා තියෙන්නේ වෙන්? ඒකින්ද මේ මුදල් ටික අපි කොහොමද ගන්නේ ලංකාව සංවර්ධනය කරන්න? මෙතන තියෙනවා 40 billion US. අපි මේ 5 billion ගෙන්නන්න හදනවා. මෙතන 40 billion තියෙනවා. මේකට රිටර්න් එකක් එන්නේ නැහැ. මම දැක්ක මෙතනකොට power hand plantations කියලා ආයතනයක දාලා තියෙනවා. මේ වගේ ක්‍රමවේදයන්
මුල්ල අපේ ට්‍රෙෂරි එක හෝ සෙන්ට්‍රල් බැංක් එකතු වෙලා මේවා ක්‍රමවේදයක් හදන්න. මොකද නැත්තම් මේවායේ කොපි කරන මේවායෙන් මේවා වැරදි විදිහට පාවිච්චි කරන මිනිස්සු අර අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වැරදියට පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ගේ සල්ලි නැති කරලා දානවා. ඉතින් ඒවායේ ලොකු වගකීමක් තියෙනවා. අපි මේවා දැනුවත් කිරීම අවශ්‍යයි. එතකොට what do we propose? මම හිතන්නේ අපේ සභාපතිතුමා building a positive image of stability and security. මේ stability and security කියන එක අපි හැමෝටම තේරෙනවා. නමුත් අපිට ඒක ලොකු weight එකක් දෙන්නේ නැහැ. දැන් security කියන එක අපි දන්නවා යුද්ධයක් තියෙන කාලේ security කියන එකේ importance එක. නමුත් දැන් මේ වර්තමානයේ අපිට තියෙන මේ peaceful environment එකට value එකක් අපි දෙනවද? or have we taken it for granted? ඒක කොහොමද peaceful? එහෙම නෙවෙයි. මේක report වෙන්න ඕන. අපේ ස්ටැබිලිටි එක පොලිටිකල් ස්ටැබිලිටි එක ගැන රිපෝට් වෙනවා. එතකොට තමයි මිනිස්සු බය නැතුව මෙහෙට එන්නේ. මොකද අපිට තියෙන එක්ස්පීරියන්ස් එක හැම අවුරුදු 5කටම සැරයක් නැෂනල් පොලිසි එක චේන්ජ් වෙනවා කියන එක. ඒ වෙනස් වෙච්ච වෙනස්විල්ල ගැන අපි ජාත්‍යන්තරයට කියන්න ඕන. ප්‍රොමෝටින් ද ක්‍රියේටිව් ඉකොනොමි. අපි ක්‍රියේටිව් ඉකොනොමි එකක් විදිහට ප්‍රොමෝට් කරන්නේ කොහොමද? අපේ රටේ කොච්චර දේවල් තියෙනවද අපිට ප්‍රොමෝට් කරන්න අපේ රටේ උරුමයන්. අපි 2500ක් ගැන කතා කරන නමුත් අපි මේක ලෝකෙට ගෙනිහිලා තියෙනවද හරියකට? අපි ගෙනහිල්ලා නැහැ. championing local investment across all sectors. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි විතරක් නෙමෙයි agriculture හැම දෙයක්ම local investments promote කරන්න ඕනේ. Positioning Sri Lanka as world center for mindfulness and Theravada මම හිතන්නේ regardless what religion you belong to, you would agree with me. අපි Theravada කියන එකේ ලෝකේ වෙන රටක් තියෙනවද Theravada අවුරුදු 2500 ඉතිහාසයක් තියෙනවා. අද ඔක්ස්ෆර්ඩ් හාර්වර්ඩ් වල degree එකක් දෙනවා. They are offering a degree for mindfulness. They are charging a lot of money. We've been practicing mindfulness for 2,500 years. We had the world's biggest mindfulness center in Anuradhapura. Have we positioned ourselves with that? No, we have not. Why? Because we don't value what we have. We don't know what we have. අර US වල ටැක්සි වල යන මිනිස්සු කතා කරලා ඇහුවාම ලංකාවෙන් කිව්වම අහනවා මේ mindfulness ගැන ඔයගොල්ලන්ගේ මෙහෙම තියනව නේද කියලා. ටැක්සි ඩ්‍රයිවර්ස්ලා. අපිට මේක වැලියු එකක් නෑ because we have had it. අපි පොඩි කාලේ දහම් පාසල් ගිය කට්ටිය හරි කවුරු හරි ඉන්නවා නම් you have had it. So we don't have value. ඒක මම කියන්නේ මේ rupees and cents ගේනකම් මේක වැලියු එක තේරෙන්නේ නැහැ කාටවත්. So we have to write about these things. And we have to position this country for these things. Inspire a nation of patriots. අපි මේ රටට ආදරය කරන්න. අපි මේ රටේ අපි කියන්නේ free education එක ඉගෙනගෙන කට්ටියක් මේ රට දාලා යනවා ඩිග්‍රී එක ගහපු ගමන්. කට්ටියක් ඉන්නවා ප්‍රයිවට් සෙක්ටර් එකට යනවා. කට්ටියක් ඉන්නවා ගවර්න්මන්ට් සෙක්ටර් එකට එනවා. ඒ හැමෝගෙම තියෙන personal objectives. It's okay. You need to have personal objectives, but you need to have a purpose. You should be driven by a purpose to serve the country. We don't have it. You go to India, go to any other country, they have it so much. Why don't we have it? මොකද්ද අපිට වෙලා තියෙන්නේ? කොහෙද අපිට වැරදිලා තියෙන්නේ? මේ ගැන ලියන්න ඕනේ. මේ වගේ පොසිටිව් දේවල් ගැන අපි ලියන්න ඕනේ. එහෙම කරනකම් අපිට මේකෙන් ගොඩේමක් වෙන්නේ නැහැ. So this person, you know him, he is the father of modern marketing, Professor Philip Kotler. I had a 2.5 hours discussion. I just went to, opportunity I got was in last month. I thought it would be half an hour, but we had a 2.5 hours. He said, Sri Lanka should be in the list of top Asian countries. He said, Denzel, you talk of Singapore, you talk of Maldives, you talk of this, that. Where is Sri Lanka? කවුද කතා කරන්නේ ශ්‍රී ලංකාව? ඒ ලිස්ට් එකේ 10 ඉන්නවද ශ්‍රී ලංකාව? මොකද්ද ඕගලන් කරලා තියෙන්නේ? ඕගලන් ගිහිල්ලා කියන්න ඕගලන්ගේ authorities වලට කියන්න කියලා. He was saying Sri Lanka should invite the world to come and rest. He was saying now we are looking for what do you call it, a confidant in his words. අපි මේ තනි වෙලා ඉන්න අපි ෆෝන් එකට කතා කරනවා. අපි ෆෝන් එකත් එක්ක AI එක්ක කතා කරනවා. අපි ප්‍රශ්න කියනවා, උත්තර අහගන්නවා. මේ ලෝකෙ මිනිස්සු තනි වෙලා ඉන්න එන්න කියන්නේ. Because he said Sri Lanka is a cradle. අපේ ලෝකෙ තොටිල්ල ශ්‍රී ලංකාව. ලෝකෙ ළම ශ්‍රී ලංකාව. එන්න කියන්නේ ලංකාවට. Sri Lanka should invest in building its image. මෙයාගේ වචන තියෙන මේක රෙකෝඩින් එකකුත් තියෙනවා මං ගාව. මම මේ අතින් දාපුවා නෙවෙයි. Sri Lanka is a sleeping tiger. He said tiger, but I stroke lion because we are more associated with our flag. Sri Lanka can be the next big thing in the world. Do we believe in this? Do you think we can do this? We can. He would endorse suitable projects of Sri Lanka. He said, if you
you do some good projects, I will endorse myself. And these words coming from the father of modern marketing. He is 95 years and he is still walking, writing, eating, and he is fully conscious. He can talk for 2.5 hours without any interruptions. And he can walk. So, why එකක් දන්නවා, what එකක් දන්නවා, and then how and when. I propose a 4 hours progress mechanism that we can continue, Mr. President, and the committee, if you like. Responsibility. We should be held responsible for what we write and what we promote on media, and then rigor. There has to be some kind of educational program, and there has to be some relationship building across different sectors, and also we should interview people from other countries and publish it here. Not Sri Lankan being interviewed by Sri Lankan, foreigners being interviewed by Sri Lanka should be published in our media. Rewards, and those who are doing well in this should be recognized and rewarded. And when should we do this? From now on. Thank you very much.